එතුමාලගේ ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිවරයාගේ විපක්ෂ නායකවරයාගේ ওই ප්‍රධාන නායකගේ වාහනයක මිල $1 මිලියනකට වැඩි කිව්වා. කොහෙද එහෙම කියලා තියෙන දලුවත් තමයි. බෝ වගකීම කියන කොහෙවත් එහෙම කියලා. ආන්නේ ඔයා වගකීම කියන්න ලක්පාලි කියලා නෑනේ දැක්කා. අයියෝ මේ අඩුම තරමේ $1 මිලියන 2 පයි. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, ජනාධිපතිවරයා ගාව, විපක්ෂ නායකවරයා ගාව, අමාත්‍යවරු ගාව අඩුම තරමේ $1 මිලියන ඉක්මන වාහන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි මේ වාහන සියල්ල අපව ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සලසුමක් හදමු. හරි එතුමා කියලා තියෙනවා ඒක හරියට. ඔබට වුණොත් ඔබ මොකක්ද ඊගාවට දෙන උත්තරේ? දැන් බොහොම ඊගෝ ප්ලේ කරනවා. ඔබ ආණ්ඩුව බේරගන්න ඔය ලයින් එකේම අල්ලනවා. වගකීමෙන් කියනවා. මෙහෙම කියලා නෑ. අපි මොකද කරන්නේ? උත්තරම් ගන්න බෑ. ඔන්න මෙයාගේ හිතේ මෙයාට ඒ වගේ දවස් දැන් ගෑනු ඇටෙමුද? මමද මේක කරන්නේ? ඒක තමයි. ප්‍රශ්න කවදා මේ ෆෝන් එක වෙන්නන්නේ නේ. අපේ ප්‍රශ්න කන්න බෑ. කාන්තාවන් වැඩක් නෑ මේක මම යනවා. ඕක තමයි දෙන්න දිවි ඊට පස්සේ ප්‍රේමනාഥ ෂොක් වෙනවා. ඊට පස්සේ ඕන මුල් ළඟට ගිහලා ඒක වරු. එක එක ප්ලැට්ෆෝම් වලින් පනවලා තියෙන අටෝ රාශියක් ලිමිට්ස් වලින් ගැලවිලා අන්ලිමිටඩ් දාතල් එකක් ගන්න. slvlog.live අදම සබස්ක්‍රයිබ් කරන්න.